දරුවනේ අද මම ඇවිත් ඉන්නේ දකුණු පුරවරයේ උතුම් වූ ගෞරු කන්නල බුදුරජ වෙහෙර වන්දනාමාන කරන්න. ඉතින් බුද්ධ ප්‍රතිමා වහන්සේගේ ඉහළ කොටසට මම ඇවිල්ලා ඔයාලට පොඩි වීඩියෝ එකක් කරන්න හිතුණා. හරි ලස්සනයි. මේ තැන බොහොම වටිනාකමක් තියෙන, ඒ වගේම බොහොම පුරාවිද්‍යාත්මක වටිනාකම් රාශියක් තියෙන බොහොම වැදගත් පින්බිමක් තමයි මේ වැවුරු කන්නල බුදුරජ වෙහෙර කියන්නේ. ඉතින් මම ඔයාලට හිතුණා ඔයාලටත් මේ උතුම් පින්බිම පොඩ්ඩක් පෙන්නලා මේ තියෙන බුද්ධ ප්‍රතිමා වහන්සේගේ ඇතුළත කොටස කොයි විදිහටද සකස් කරලා තියෙන කියලා පෙන්වන්න හිතුණා. අපිත් එක්කම පොඩ්ඩක් ඔයාලත් නරඹන්න. මේ තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ඒ බුද්ධ ප්‍රතිමා වහන්සේගේ ගෞරු කන්නල බුදු ප්‍රතිමා වහන්සේගේ සිරස කොටසේ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා තියෙන විදිහ. ඉතින් මේ තියෙන්නේ ඒ ධාතුන් වහන්සේලා ඒ වගේම සුවාසු දහස ධර්මස්කන්ධය ග්‍රන්ථාරූඪ කරලා පුස්කොළ පොත්වල ග්‍රන්ථාරූඪ කරලා මේ බුද්ධ ප්‍රතිමා වහන්සේගේ සිරස මත තැන්පත් කරලා තියෙන කුහරය. ඉතින් මේක ඇතුළත නරඹන්න බෑ. මේක ඇතුළත විදුලි ආලෝකය නැති නිසා. ඉතින් මේ තියෙන්නේ බුද්ධ ප්‍රතිමා වහන්සේගේ ඇතුළත තැන්පත් කරලා තියෙන ඒ ධාතුන් වහන්සේලා, ඒ අවශ්‍ය කරන ධර්ම පුස්තකයන් වහන්සේලා තැන්පත් කරලා තියෙන විදිහ. ඇතුළත ටිකක් නරඹන්න අපහසුයි. ඉතින් ධාතුන් වහන්සේලා වැඩ ඉන්න සුගන්ධ කුටිය තමයි මේ තියෙන්නේ වැවුරු කන්නල රජමහා විහාරස්ථානයේ වැවුරු කන්නල බුද්ධ ප්‍රතිමා වහන්සේගේ ඇතුළත ධාතුන් වහන්සේලා තැන්පත් කරලා තියෙන ඒ උන්වහන්සේගේ සිරස කොටස. ඉතින් මේ උතුම් බුද්ධ ප්‍රතිමා වහන්සේ ජීවිතේ එක් වතාවක් හරි ඔයාලත් දැක බලලා වන්දනා නමස්කාර කරලා බුද්ධාලම්බන ප්‍රීතිය ඇති කරගන්න කියලා තමයි මම ඉතින් කියන්නේ. මේ තියෙන්නේ ප්‍රතිමා වහන්සේගේ සිරස කොටස. මෙතෙන් තින් අවට පරිසරය හරිම සුන්දරයි. සුන්දර පරිසරයක් මැද්දේ තථාගතයන් වහන්සේ ජීවමාන වැඩ ඉන්න උතුම් පින්බිමක්. හැමෝම මේ පින්බිමට ඇවිල්ලා නැහැ. ඉතින් ආවේ නැති අයට බලන්න තමයි මම පොඩ්ඩක් මේ විදියට වීඩියෝ එකක් කරේ. මේ තියෙන ප්‍රතිමා වහන්සේගේ සිරසේ මුදුනත කොටස. ඉතින් මේ තියෙන විහාරස්ථානයේ බෝධීන් වහන්සේ මේ වටේටම විහාරස්ථානයේ සමීපව තවත් දේවල් තියෙන බෙලියත් දුම්රියපොළ දැකගත්තේ නැති අයට ඔන්න ඒකත් බලා ගන්න පුළුවන් මේ වෙලාවේදී. මේ තියෙන්නේ බෙලියත් දුම්රියපොළ. ඉතින් දුම්රියපොළ ගාවට ගියාමත් බුද්ධ ප්‍රතිමා වහන්සේ බොහොම පැහැදිලිව පේනවා. මේ තියෙන්නේ බුද්ධ ප්‍රතිමා වහන්සේ උඩට යනකම්ම තියෙන චිත්‍ර, විවිධාකාර බුදු සිරිතට අදාළ චිත්‍ර, ජාතක කතා වස්තුන් මේ විදිහට චිත්‍ර වලට නගලා එන බැතිමතුන්ගේ බුද්ධාලම්බන ප්‍රීතිය වැඩි කරන්න නිර්මාණය කරලා තියෙනවා. මේ තියෙන්නේ වම්පස බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිමා වහන්සේගේ වම්පස කොටස. ඉතින් මේ වැවුරු කන්නල රජමහා විහාරස්ථානය. ඉතින් විහාරස්ථානයේ සෑ රජුන් වහන්සේ වගේම බුදුරජාණන් වහන්සේගේ බුද්ධ මන්දිරය, බුදු පිළිම වහන්සේලා වැඩ ඉන්න බුද්ධ මන්දිරය වගේම ධර්මශාලාව. ඉතින් ජීවිතේ එක් වතාවක් අනිවාර්යෙන් ඕනම බෞද්ධයෙක්, ලංකාවේ ඉන්න ඕනම බෞද්ධයෙක් මේ උතුම් පින්බිමට එන්න ඕනේ. ආවේ නැත්නම් ජීවිතය කවදාවත් විඳලා නැහැ. ජීවිතේ අනිවාර්යයෙන්ම විඳවපු කෙනෙක් පමණයි. ඉතින් ජීවිතේ විඳින්න නම් මේ වගේ උතුම් පින්බිම වල වැඳ නමස්කාර කරලා බුද්ධාලම්බන ප්‍රීතිය ඇති කරගෙන තථාගතයන් වහන්සේගේ සරණ ගිහිල්ලා උන්වහන්සේගේ ධර්මයේ අනුව ජීවත් වෙලා
මේ උතුම් වූ පින්බිම වැඳන පුදන වාරයක් ගානේ සංසාර දුක කෙලවර කරගන්න මේ පින් හේතු වාසනා වේවා කියලා ඔබ අප හැමදෙනාම ප්‍රාර්ථනා කරමු. එහෙනම් ඔයාලා හැමදෙනාටම තෙරුවන් සරණයි, දෙවි රැකවරණයි කියලා ප්‍රාර්ථනා කරනවා.